ලසන්ත ඝාතන සැකකරුවන් ගැන නීතිපති තීන්දුව අධ්‍යයනය කරමින් සිටිනවා කියලා තමයි ඊයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා මේ සිදුවීම ගැන කිව්වේ. අපි කවුරුත් දන්නවා මේ පුවත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව සැකකරුවන් පිළිබඳව නීතිපතිවරයා ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් ඉන්නවා කියලා තමයි ඔන්න මේ අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ. දැන් මොකද මේ නීතිපතිවරයා තීන්දුව කරනවා අදාළ තීන්දුව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරනවා කියලා තවදුරටත් කියනවා. ඔහු 2006 වසරෙන් පසුව දකුණේ පමණක් නෙමෙයි උතුරෙත් මාධ්‍යවේදීන් ඝාතනය වීම හා පැහැරගෙන යාම පිළිබඳව නිසි පරිදි විමර්ශනය සිදු කරලා අදාළ චෝදිතයන්ට දඬුවම් කිරීම සඳහා ජනවරමක් තියෙනවා කියලා ඔව් කියනවා. ඒ වගේම පහුගිය කාලෙදී සිදු වූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම වලට හා පැහැරගෙන යාම ඒ වගේම අදට්ටම් කිරීම පිළිබඳව පරීක්ෂණ සඳහා ලබා දෙන්නට පුළුවන් උපරිම සහාය දෙනවා කියලා තැමතිවරයා කියනවා. හැබැයි අධිකරණය මගින් අවසන් තීන්දුව ලබා දෙන බවත් ඝාතකයන්ට දඬුවම් ලබා දෙන්නට ඕනේ අධිකරණය මගින් කියලා ඔහු කියන්නේ. ඝාතකයන්ට දඬුවම් ලබා දීමට අවශ්‍ය කටයුතු කරනවා. රටට සාධාරණයක් සිදු කරනවා. ඒ වගේම ජනවරම හැල්ලුවට ලක් කිරීමට කටයුතු කරන්නේ නැහැ. නව ආණ්ඩුව පත්වී සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම එක් රැයකින් වෙනස් වෙලා ජනවරම අනුව වේගයෙන් කටයුතු කරනවා කියලා ඔහුට හිතන්නට බෑ. එහෙම කරන්න බෑ කියලා ඔහු කියන්නේ. සමහර පත්වීම් වෙනස් කිරීමට සිදුවන බවත් ජනවරමට එරෙහිව කටයුතු කරන අයට ක්‍රියාමාර්ග ගැනීමේ ශක්තියක් ආණ්ඩුවට තිබෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. මොකද මේ වන විට ආණ්ඩුවට එල්ලවෙන ප්‍රබලම තර්ජනය තමයි ඇයි එහෙමනම් නීතිපතිවරයා හිතුමතේ කටයුතු කරමින් ඉන්නවා නම් ඇයි ඔහුව වෙනස් කරන්නේ නැත්තේ කියලා. දැන් ඒ අනුවම ලසන්ත ඝාතන නඩුවේ 3 දෙනෙක් නිදහස් කිරීමට හැකියයි නීතිපති කීම සමාජ කම්පනයක් ඇති කරන්නක් කියලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගෙනෙන ප්‍රකාශයත් අපි උපුටා දක්වනවා අද පුවත්පතෙන්ම. ඔබ දකිනවා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රකාශයත් මේකම. මාධ්‍යවේදී ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ බවට සැක කරන තැනැත්තන් 30 දෙනෙකු නිදහස් කිරීමේ හැකියාව ඇති බව තමයි. ඒ වගේම උන්ට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන නොයන විදිහට තමයි නීතිපති පරින්ද රණසිංහගේ අත්සනින් ලිපියක් නිකුත් වෙන්නේ. මේ තමයි මේ සමාජයේ කම්පනයට පත්වෙන පුවත. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු ලෙස ඝාතනය කිරීම ඇතුළු අපරාධවලට යුක්තිය ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේද සෙසු මාධ්‍ය සංවිධානද අනුස්මරණය කරන කළු ජනවාරිය ගෙවී යන මොහොතේම ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ බවට සැක කරන තැනැත්තන් 30 දෙනෙකු නිදහස් කිරීමේ හැකියාව ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන නොහැකි බවත් නීතිපතිවරයා විසින් සඳහන් කිරීම කියන මේ කාරණාව පිළිබඳව විරෝධය පළ කරමින් ලසන්ත ඝාතනය සිහිපත් කරන ජනවාරි 8 වෙනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයාත් සපත කරුවා මේ අපරාධවලට යුක්තිය ඉටු කරනවා කියලා. එවැනි පසුබිමක පාරින්ද රණසිංහ නීතිපතිවරයා පත් කරන ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කියලා ඇඟ බේරා ගැනීමේ හැකියාවක් වගකිව යුතු ආණ්ඩුවකට තිබිය නොහැක කියලායි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරන්නේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විතරක් නෙමෙයි මේ රාජ්‍ය පත් කරගන්නට සිය බලාපොරොත්තු දල්වාගත් සියලුම ඡන්දදායකයන් ඇතුළු මේ රටේ යුක්තිය ඉටු වෙන තෙක් බලාගෙන ඉන්න පුද්ගලයන් හැම කෙනෙක්ම වික්ෂිප්තව බලාගෙන ඉන්නවා මේ වෙලාවේ. ඇයි මෙහෙම කටයුතු කරන්නේ? 3න් 2ක පාර්ලිමේන්තු බලතල වගේම සියලු බලතල සහිත විධායක ජනාධිපති දුරයකුත් තියාගෙන ඇයි මේ ආකාරයේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කියලා